කොහොමද යාළුවනේ ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්. ඉතින් අද අපි යොදාගත්ත ගමන් කීපයක්ම තියෙනවා. උදෙන්ම යද්දි ගමන පිටත් වෙද්දි ඔන්න බස් එක ගිහිල්ලා. අපි හරියටම ටයිම් එකට ගියාට බස් එක ගිහිල්ලා. ඉතින් අපි ඊළඟට වෙනදා හයර් එක යන අංකල්ට කතා කරලා ඉවර වෙලා ඒ ට්‍රිවිල් එකේ ගිහිල්ලා ඊළඟ බස් එකට අපි ඉක්මනට ගියා. ඔය දැන් අම්මා කී යන්නේ ඒ අංකල්ට බස් එක ගිහිල්ලා. අපි කලින් ගියා නම් ඔන්න බස් එක පරක්කු වෙනවා. ඔන්න අපි පරක්කු වෙන නිසා බස් එක කලින් ගිහිලා ඔන්න ඔහොම තමයි අපිට ඉතින් වැඩ වෙන්නේ. ඉතින් දැන් අම්මා මේ ලොකු අම්මට ගන්නවා බස් විස්තරي කියලා. ඉතින් උදෙන්ම අපි යන්න පිටත් උනේ ටිකක් එහාට යනකොට නැත්නම් පරක් වෙලා ගියොත් පොඩ්ඩක් 10 11 වගේ වෙන නිසා ඒ නිසා අපි උදෙන්ම පිටත් වෙන්න හිතුවා. ඉතින් මේ බස් එකේ යන ගමන් දැන් මේ අවිස්සාවෙල්ල ඉඳලා අඟුරුවැල්ලට යන ගමන් මේ ඒ අතරමඟ තියෙන කරවනැල්ල ටවුන් එකට මෙහා තියෙන මේ පාලම හම්බෙන පාලම ගඟ. ඉතින් තමයි කරවනැල්ල ටවුන් එක. ඉතින් කරවනැල්ල ටවුන් එකේ ඉඳලා තමයි හැටන් පැත්තට හැරෙන්නේ. කියන්නේ ශ්‍රීපාදේ වඳින්න යන පැත්තට නම් ඒ පැත්තට යන්න පුළුවන්. ඊළඟට කෑගල්ල මහනුවර ඒ පැත්තට යන්න පුළුවන් කෙලින්ම යන පාරේ. ඉතින් ඒකයි ඊළඟට මේ තියෙන්නේ රුවන්වැල්ල ටවුන් එක. කියන්නේ දුර ගමන් සේවා නවත්තන තැන. ඉතින් මේ දැන් අපි බැහැලා ඉවර වෙලා මේ අපි උදෙන්ම කඩේකට ගියා. ඉතින් මොන හරි ගන්න අයිස්ක්‍රීම් වෙනුවට අයිස්ක්‍රීම් ගත්තේ නැහැ උදෙන්ම. අපි පේස්ට්‍රි මොනවා හරි ස්වීට්ස් දේවල් හරි ෂෝටීස් හරි මොනවා හරි එහෙම ගන්න හිතුවේ. ඉතින් අම්මා නම් එහෙ පොඩි දෙන්නෙකුත් ඉන්න නිසා අපි යන්නේ ලොකු අම්මව බලන්න. ඉතින් ලොකු අම්මා පොඩ්ඩ අසනීප නිසා අපි එහෙ පොඩි බබාලා දෙන්නෙකුත් ඉන්න. ඒ නිසා අපි ස්වීට්ස් දේවලුයි පේස්ට්‍රි අරගෙන ඒවා අරගෙන ගියා. වඩේ එහෙම ඕ දැන් මේ පයින් යන්න තෑගෙන කාලේ යනකොට අපි ඒ පාරේ ටවුන් එකේ ඉඳලා ටික දුරයි මීටර් 800ක් වගේ පයින් යන්න තියෙන ඇතුළට. ඉතින් අපි මේ දැන් අම්මත් එක්ක මේ කතාවක් දාගෙන ඉතින් අපි දෙන්න මේ විස්තර කතා කර යනවා. ඉතින් මේ ගෙදෙට්ට දැන් උදේම අපි කොහොමද යනකොට 7:00 7:45 විතර වෙනකොට අපි අටට කිට්ටු වෙන්න වගේ වෙද්දී අපි ලොකු අම්මලා ගෙදරට ගියා. කියන්නේ ලොකු අයියලා ගෙදර ලොකු අම්මා ඉන්නේ. ඉතින් අසනීප නිසා එයාගේ කකුල මේ තුවාලයක් වෙලා ඒ නිසා මේ එයා බේත් දාලා තියෙන්නේ. එයාව බලන්න ගියේ. ඉතින් ලොකු අයියා වැඩට ගියා. ඉතින් දැන් ලොකු අම්මයි අක්කයි චූටි බබායි තමයි ගෙදර ඉන්නේ. දැන් මේ ලොකු අම්මා ඉතින් අපිට තේ ලෑස්ති කරනවා උදෙන්ම. ඊළඟට එයාලා එහෙ කිරිබත් හදාගෙන ඇවිත් තිබ්බා. කිරිබත් කන්න කියලා ගොඩින් කිරිබත්. ඊට පස්සේ අපි ගෙනාපු ගෙනිච්ච කෑම මේ කාලා වඩේ පේස්ට්‍රි එතකොට ෂෝටීස් ඒවා මේ ඔක්කොම මික්ස් එකේ කලවමේ කාලා කිරිබත් කරනවා. හරිම ආසයි. ඒ නිසා මම ඒවත් එක්ක අනිත් ඒවත් මික්ස් එකේ කෑවා. ඊළඟට මම පොඩි දෙන්නට ලොකු එක්කෙනා නම් ලොකු පුතා නම් ඉස්කෝල් ගිහිල්ලා පොඩි එක්කෙනාද ගිහින් නැහැ. ඉතින් එයාලට චොක්ලට් ගත්තා. ඉතින් එහෙමයි මේ දැන් අම්මයි ලොකු බර කතාවක. ඉතින් මේ දෙන්නට නිදහසේ කතා කරන්න දීලා මම ඉතින් වටේ පොඩ්ඩක් සිරි නැරඹුවා කියන්නේ ඉතින් වටපිටාව හුඟ දවසකින් ගොඩ දවසකින් එහෙට ගියේ. ඉතින් මම පොඩ්ඩක් වටපිටාවේ ඇවිදලා බලලා ඉතින් පොඩ්ඩක් බලලා හදලා හිටියා. ඊට පස්සේ අපි ටී ටයිම් එකට තේ එකක් බීලා කේක් කාලා තේ එකක් බිව්වා. මේ අම්මා හොගාලා shopping කවරයක් කරනවා මොනවා හරි ලොකු අම්ම දීලා ඒක දාගෙන යන්න. ඒව දාගෙන යන්න. ඉතින් මේ මම රස කර ඉතින් චොක්ලට් කේක් මම චොක්ලට් කේක් කන්න හරි ආසයි. ඉතින් ඒ නිසා මම චොක්ලට් කේක් කාලා තේ බිව්වා. මෙන්න පුංචි දඟයා ටිකක් දවල් වෙලා හැරලා තමයි ඔන්න මල් ළඟට ආවේ. යාගේ සෙල්ලම් බයික් එකේ ඇවිල්ලා පොලිස් බයික් එකේ ඇවිල්ලා මට ඉතින් හරියට ලොකු කතාවක් දාගෙන හිටියා. ඉතින් මේ හරි ආදරේ මට මාත් යාලට හරි ආදරේ. ඉතින් යාලා මාත් එක්ක හරි එකතුයි ගියාම සෙල්ලම් කරන්න කතා කරනවා. ඒ විදිහට ඒ ටයිම් එක ගත වුණා. ටයිම් එක ගියා නොදැනීම. ඊළඟට අපි ටිකක් 11:00 කිට්ටු වෙනකොට අපි යන්න පිටත් වුණා බස් එකේ අඟුරුවැල්ල ටවුන් එකෙන් බස් එකකට නැග්ගා විශාල බස් එකකට. ඉතින් මෙහෙම යනකොට මගදී බස් එක කැඩුනා. රුවන්වැල්ල ටවුන් එකේදී බස් එක යන ටවුන් එකයි දුර ගියේ. ඊට පස්සේ බස් එකට නගින්න කිව්වා.
වෙන බස් එකකට නගින්න කිව්වා. වෙන බස් එකකට නගින්න කිව්වහම ඉතින් අරකේ ටිකට් අරගෙන ඒකේ රුපියල් එක්කෙනෙක්ට 100 ඉතින් 210ක් දෙන්නට නෝ. ඉතින් 210ක් කලින් බස් එකේ දෙන්න වුණා. දැන් මේ බස් එකේදීත් අපිට රුපියල් 210ක් දෙන්න වුණා. අරගොල්ලෝ ඒ ටැකින් නෑ ප්‍රයිවට් බස්නේ. ඉතින් ප්‍රයිවට් බස් මේ විවේචනය කරනවා නෙවෙයි. ඒ වුණාට ඉතින් එහෙම කරන එක අසාධාරණයි. මොකද නේද මිනිස්සුත් අපහසුතාවයට පත් වෙනවනේ. මුදල් දෙගුණයක් දෙන්න වෙනවා කිව්වම ඒ ගමනට නේද. කලින් බස් එකටත් 210ක් දීලා දෙවෙනි බස් එකටත් අපිට 210ක් දෙන්න උනා. බස් එක කැඩුනට කලින් බස් එකේ එක්කෙනා ගාන ගත්තා වගේම අනිත් කොන්දොස්තරත් ගාන ගත්තා. ඉතින් ඔහොම තමයි දවල් දවස ගත වුණේ. දවල් වෙලාව ගත වුණේ. ඊළඟට අපි හවස ඔන්න මේ කැලණි පන්සල් වඳින්න යන කැලණි රජ මහ විහාරය වඳින්න යන්න අපි පිටත් වුණා. තුන් දෙනාම අම්මයි තාත්තයි මම තුන් දෙනාම. ඉතින් මේ යන ගම අර ඔයාලා ස්වර්ණවාහිනියේ නාඩගම්කාරයෝ කියලා ටෙලි නාට්‍ය බලලා තියෙනම් අන්නේ ටෙලි නාට්‍යයේ නාඩගම්කාරයෝ කතාවේ කඩේ තිබ්බේ මෙන්න මේ කුඹුරු යාය වෙල් යාය නේද මීත්‍රිගල කිත් ප්‍රදේශයේ. ඉතින් අපි ඒ හරහා තමයි යන්නේ. කැලණිය වඳින්න ගියේ පූගොඩට ගිහිල්ලා එහෙම වියගමට ගිහිල්ලා ඒ හරහා ඉතින් අපි ඒ හවස් වරුව එහෙම ගත කරලා පූජාවල් පවත්වලා පිරිකර පූජා කරලා ඒවා වතාවත් කරලා ඉවරලා ඔන්න දැන් ගමන අවසන් වෙන්න නිමාව වෙන්න ළඟයි. ඉතින් කැලණියෙන්ම පොඩි පොඩි දේවල් ටිකක් අරගෙන කෑම පොඩි පොඩි දේවල් ටිකක් අරගෙන බඩේ මේ කූරු කියන ඒවා දැනගෙන හිටියේ නෑ මම වෙඩියේ. ඊට පස්සේ මොකද්ද කිව්වා නමක් ඒ අයියා. ඊට පස්සේ අපි ඔහොම මේ ආපහු යනකොට මේ කැලණි පන්සල වැඳලා ආපහු යනකොට මම ඉතින් ටිකක් ගත්තේ. ඉතින් ඊට පස්සේ ආපහු බස් එකට ගියා. ඊට පස්සේ අපි පිටත් වෙනකොට කොහොමත් 8යි කාල 8 කාල විතර වුණා කොහොම හරි. ගෙදර එනකොට කොහොමත් 9:45 විතර වුණා. ඉතින් අද දවස ගෙවුනේ එහෙමයි. ඉතින් අද ගොඩක් මහන්සි දවසක් යාළුවනේ. අද දවස ගත වුණ විදිහ සහ අද අපේ එක්ස්පීරියන්ස් එක කොහොමද මේ ගමන් විස්තරය ගැන ඔයාලත් එක්ක බෙදා ගන්න. thank you හැමෝටම මාත් එක්ක රැඳිලා හිටියට සුබ දවසක්.